කිව්වා මං ඔරුවක් උඩ ඉඳගෙන හරි බණ කියනවා ලෑස්ති කරන්න. මේ වැල්ලේ ඉන්න අර තරුණ මහත්තුරු මේක කරන්නේ. ඒ ධර්මයේ ආශ්චර්යානුභවය. තරුණයන්ට මේවා තේරෙනවා. මේවා දැනෙනවා. තරුණයෝ තේරුම් ගන්න ඕනේ. අවුරුදු 25ක් යනකොට සමහර කොල්ලෝ ඉන්නවා අතේ දාන්න බ්‍රේස්ලට් එකක් ගන්නවා. අවුරුදු 25ක් යනකොට ගෙදර টয়ලට් එකේ දොරට ගහලා තියෙන රීප්ප පටි දෙකකුයි තහඩුව. කොල්ලට අවුරුදු 25. දීපු සිගරට් ගොඩනල්ලා එක්කම කරුවා. මේ ඔය තැන් වල හැන්දෑවේ කායක ගංජා බිබි වනවත්තන්න ඕනේ. අපේ පොඩි කොල්ලෝගේ සාක්කුවල බීඩි තියෙන. ලැජ්ජ නැද්ද මන්ද? සමහර කොල්ලෝ ඉන්න හාමුදුරනේ වැසිකිළියක් නෑලු බීඩියක් නැත්තම් උදේ. මේ හොඳ තරුණයෝ වුණාම හොඳ. හොඳ පෙනුමක්, හොඳ පෞරුෂයක්, හොඳ අභිමානයක් තියෙන්න බෑ. හැමදාම හැංගිලා ඉඳලා හරියනවද නෑ? කුඹුරු හැඩ කෙරුවක් ඒවා බොහොම ගරු ගාම්භීර විදියට කරන්න ඕන. අපි කියන්නේ සේරටම දොස්තරලා ඉංජිනේරු වෙන්න එහෙම නෙමෙයි. අර බුදුහාමුදුරුවෝ උගන්වපු කවුද මේවා කියන්නේ? බුදුරු කියන්නේ හොඳ අත්තිසුකය. අත්ත කියන සැපේ තියෙන්න ඕනේ. තරුණයන්ට දෙන්න ඕන අම්මගේ තාත්තගේ ඉඩ කඩන් ගැන. බලාගෙන ඉන්නත් ගොඩනගෙන්න පුළුවන් හොඳ පෞරුෂයක්. භෝග සුඛය, අනන සුඛය, අනවජ්ජනය තියෙන්න ඕන. ණය නැතිකම තියෙන්න ඕන. මෙහෙම ගොඩනගෙන කවදානම් පින්නතුනේ එක එක මිනිස්සයා පිටිපස්සේ ගියලා අපි හැදෙන්න